බැකු සමන්ගේ බිරිඳ තව දුරටත් රිමාන්ඩ්. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකු සමන් නැමැත්තාගේ බිරිඳ වන ශාදිකා ලක්ෂානි නැමැත්තිය ලබන 9 වනදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය. බැකු සමන්ගේ බිරිඳට එරෙහිව අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත යටතේ ඇති චෝදනා සම්බන්ධයෙන් ලබන 9 වැනිදා සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝදරගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 25 වනදා නියෝග කළා. සිද්ධියට අදාළ සැකකාරි සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාලයට පවතින සම්බන්ධතාවය විමර්ශනය කර සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළා. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ බැකු සමන්ගේ බිරිඳ වන සාදිකා ලක්ෂානි යන අය ඔක්තෝබර් 9 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළා. එම සැකකාරිය මිද්දෙනියාවට සිදු වූ බව කියන මත්ද්‍රව්‍ය ජාරාරම්වලට කුමන ආකාරයෙන් සම්බන්ධ වී තිබේදැයි දැක්වෙන සාක්ෂි සම්පින්ඩනයක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.